වර්ෂ 1780දී පමණ එක්සත් රාජධානිය මුල් කරගෙන ආරම්භ වුණු කාර්මික විප්ලවය තාක්ෂණික නවෝදයේ මුල් අවධිය වශයෙන් හඳුන්වා දීමට පුළුවන්. මෙහිදී වාෂ්ප එන්ජිම, පේෂකර්මාන්තය, යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය වැනි සුවිශේෂී ජයග්‍රහණයන් අත්පත් කරගත් අතර 1840 වර්ෂය වන විට මේ කාර්මික විප්ලවයේ ගමන් මඟ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු මුළු යුරෝපය පුරාම පැතිර ගියා. මෙම කාලය තුළ වාණිජ කර්මාන්තය දියුණු අතර දුම්රිය ලෝකයට දායාද කෙරුණා. ඒ යුගය වර්ෂ 1900දී අවසන් වුණා. කාර්මික විප්ලවයේ තුන්වන අවධිය වර්ෂ 1900 සිට 1950 දක්වා පැවති අතර මේ එක්සත් ජනපදයේ මුල් කරගනිමින් වර්ධනය වුණා. එහිදී විදුලි එන්ජිම, බැර රසායනික, රථවාහන හා එදිනෙදා භාවිතයට ගන්නා පාරිභෝගික භාණ්ඩ වර්ධනය වුණා. කාර්මික විප්ලවයේ හතරවන අවධිය වර්ෂ 1950 සිට අද දක්වා විහිදී ඇති අතර මෙය ඇමරිකාවේ කැලිෆෝනියාව සහ ජපානයේ වැනි ශාන්තිකර කලාපය මුල් කරගෙන වර්ධනය වෙනවා. අප දන්නා පරිදි මෙම යුගය තුළ කෘතිම විකල්පයන්, තෙල් වැනි කාබනික රසායනයන් සහ පරිගණක වැනි දේ දියුණු මට්ටමට ළඟා වුණා. වර්තමානයේ වනතෙක් ගමන් මගයි ඒ. එසේනම් අනාගතය කොයි දෙසටද?